කිසිම හේතුවක් නිසා පේපර් එකක් ඉවරනාට පස්සේ ඒ ගැන ලොකු වෙලාවක් කරන් සමාලෝචනය කරන්න යන්න එපා. පේපර් එක ඉවර නම් ඒක ඉවරයි එච්චරයි. ඒක ඉවරයි ඒක සහ මුලින් අයින් කරලා දාලා ඊළඟ පේපරට උපරිමයෙන් ලෑස්ති වෙන්න. අරක කෙලුණා හරි හොඳට ලිව්වා හරි මොකක් හරි ඒක ඉවරයි. අංක 1 තමයි මේ අද 20 නේද? 21 22 23 24 25 26 27 28 29 30 31 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 නේ තියෙන එක මිස්ටේක් ගන්නද? එතකොට මෙහෙමයි වැඩේ වෙන්නේ. 4 උදේ තියෙනවා PO එක. හවස තියෙනවා බයෝ ෆස්ට් එක. 5 හවස බයෝ සෙකන්ඩ් එක නේද? ඇප්ලයිඩ් එක 6 උදේ තියෙන්නේ. ඊළඟට 9 නේද ෆිසික්ස් එක තියෙන්නේ? ඊට පස්සේ ෆිසික්ස් සෙකන්ඩ් එක තියෙන්නේ 11ද? 11 ෆිසික්ස් සෙකන්ඩ් එක 13 කෙමිස්ට්‍රි ෆස්ට් එක 17 කෙමිස්ට්‍රි සෙකන්ඩ් එක. කොහොමයි වෙන්නේ? එතකොට අපි දවසක් බෙදාගමු වරු 3කට. කොහොම බෙදාගෙන යන්න තියෙන්නේ? කොහොම බෙදාගෙන ඉලා 31 වෙනකොට විෂයන් තුනම 100%ක් ඉවර වෙන්න ඕන. මුළුමනින්ම ඉවර වෙන්න ඕනේ වැඩ ඔක්කොම ඉවර වෙන්න 31 වෙනකොට. මොකද 1 2 3 දවස් තුනේ ඒගොල්ලෝ බයෝ හරි මැත්ස් හරි තමයි බලන්නේ. ඒකෙත් මොකක් හරි පාඩමක් මේ දවස් ටිකේ පාඩම් කරන්න තියාගන්න එපා. පාඩම් කරන්න බෑ. පළවෙනිද වගේ වුණාට වෙවුලන්න පටන් ගන්න. ඒකින්ද බලාගත්ත එකක් බලලා ඉවර කරපු එකක් නැවත බලා ගැනීමක්. නැවත කියවීමක් තියනවා මිසක් මේ දක්වා ඉගෙන ගත්ත නැති එකක් ওই දවස් ඉගෙන ගන්න බෑ. මේ දවසේ අලුතෙන් මෙතෙක් පාඩම් කරපු නැති කොටසක් මේ දවසේ පාඩම් කරන්න පටන් ගන්න බෑ. උළුවට යන්නේ නැහැ. ඒකින්ද මේ දවස් ටිකේ කරන්න පුළුවන් මැත්ස් හරි බයෝ හරි මොන හරි අදාළ දේවල් ටික නැවත වතාවක් බැලිලක් විතරයි. එතකොට මුළුමනින් වැඩ ඉවරලා තියෙනවනේ 31 වෙනකොට. ඊට පස්සේ මැත්ස් ළමයින්ට 6 හවස